සඳ මත සැඟවුණු අඳුරු රහස අප සැමදා දකින්නේ සඳේ එක් පැත්තක් පමණයි. නමුත් කිසියෙකුට නොපෙනෙන ඒ අඳුරු පැත්තේ ඇත්තටම තියෙන්නේ මොනවාද? ඇයි වසර 50ක් තිස්සේ මිනිසා නැවත සඳට යන්න බය වුණේ? අද අපි හෙළි කරන්නේ පෘථිවියට ඉහළින් පිහිටි ඒ පිහිසුණු රහසයි. ඇපලෝ 11 මෙහීමේ රහසිගත පණිවිඩ 1969 ජූලි 20 නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පය තබද්දී ලෝකයම බලා සිටියා. නමුත් නාසා ආයතනයේ ලෝකයට වසන් කළ මිනිත්තු 2ක නිහඬතාවයක් තිබුණා. ඇතම් රහසිගත මූලාශ්‍ර පවසන්නේ ආම්ස්ට්‍රෝං එදා මෙහෙම කිව්වා කියලා. ඔවුන් මෙහි ඉන්නවා. ඔවුන් ක්‍රටර් එකයිනේ ඉඳන් අප දෙස බලා ඉන්නවා. ඔවුන්ගේ යාන අතිවිශාලයි. මේක ඇත්තක්ද? එසේත් නැත්නම් ඔවුන් කවුද? හඳේ ඇති අමුතු ව්‍යූහයන්. සඳේ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමේදී විද්‍යාඥයින්ට අමුතු දේවල් හමු වුණා. ස්වාභාවික පිහිටිය නොහැකි ජ්‍යාමිතික හැඩතල, වීදුරුවනි පරාවර්තක ගොඩනැගිලි සහ අඩි දහස් ගණනක් උස ඇති කුළුණු. 1994 දී ක්ලෙමන්ටයින් මෙහෙයුමෙන් ලබාගත් ඡායාරූපවල සඳේ දකුණු ධ්‍රවයේ විශාල නගරයකට සමාන ව්‍යූහයන් දක්නට ලැබුණා. මේවා ස්වාභාවික පිහිටීම්ද නැතිනම් පිටසක්වල ජීවීන්ගේ මුර පොළවල්ද? සඳ කියන්නේ අපි හිතනවාට වඩා ගොඩක් භයානක තැනක් වෙන්න පුළුවන්. සමහර විට අපේ සෑම පියවරක්ම ඔවුන් සඳේ සිට නිරීක්ෂණය කරනවා ඇති. ඊළඟ වතාවේ ඔබ සඳ දෙස බලන විට මතක තබාගන්න. ඔබ බලන්නේ ඔවුන්ගේ නිවස දෙස විය හැකි. ඔබ මේ ගැන මොකද හිතන්නේ? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මෙවැනි අද්භූත වීඩියෝ නැරඹීමට ලෝක දැනුම අපිව දැන්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න.